අයිබෝවන් මගේ channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද ජනවාරි 10 වෙනිදා සෙනසුරාදා අද ඉඩ්ලොයිස් එයාලයින් එක ආවා ලංකාවට. මම ඒක තාම වීඩියෝ එකක් හරියට අරගෙන තිබුණේ නැහැ. ඒකින්ද මම දැන් ආවා කටුනායක රේල්වේ ස්ටේෂන් එකට මේ ඒකේ වීඩියෝ එකක් ගන්න. දැන් තව ටිකකින් ඒක යනවා. අපි බලමු පුෂ් බෑක් එකකින් දැන් කොහොමද තියේද කියලා වීඩියෝ එක. ඉතින් එකතු වෙලා ඉන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති ඈතින් ශ්‍රී ලංකන් එයාලයින්ස් එයාක්‍රාෆ්ට් එකක් තියෙනවා. ඊට දකුණු පැත්තෙන් තියෙන්නේ ඉඩ්ලොයිස් එක. දැන් නම් බොහෝ විට බෝඩින් කම්ප්ලීට් ඇති. මොකද දැන් ඩිපාර්චර් ටයිම් එකට ළඟයි. ඉඩ්ලොයිස් කිව්වම ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. මේ වීඩියෝ බලන සමහර අය ඉඩ්ලොයිස් එක ගිහිල්ලත් ඇති. ඉඩ්ලොයිස් එයාලයින් එක එන්නේ ස්විට්සර්ලන්ඩ් ඉඳන්. ස්විට්සර්ලන්තයේ සූරිච් ඉඳන් ලංකාවට non stop flight එකක් විදිහට තමයි ඔපරේට් කරන්නේ. ෆ්ලයිට් එකට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ Airbus A340-300 වර්ගයේ එයාක්‍රාෆ්ට් එක. ඔන්න දැන් එයාක්‍රාෆ්ට් එක පුෂ් බෑක් කරන්න පටන් ගත්තා. මම දැන් පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද පුෂ් බෑක් කරන්න කියලා. මෙන්න දැන් තවත් එකක් යන්නේ. මේ දැන් ඉස්සරහින් එන්නේ Fly Dubai ගුවන් සේවයට අයිති Boeing 737 MAX 8 කියන එයාක්‍රාෆ්ට් එකක්. මේක දැන් කොළඹ ඉඳන් ඩුබායි යන්නේ. දැන් එයාක්‍රාෆ්ට් එක ටැක්සි කරන්න පටන් ගත්තා. මම දැන් පෙන්නන්න ටැක්සි වේ කියන විදිහ. ඔන්න දැන් එයාක්‍රාෆ්ට් එක ටැක්සි කරන්න පටන් ගත්තා. ඕගලන්ට පේනවා ඇති දැන් හිමින් හිමින් ඉස්සරහට එන විදිහ. අද එයාක්‍රාෆ්ට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ runway 04 වලින්. ඒක නිසා තමයි මං ඉන්න පැත්තට හරවලා එන්නේ. ටේක් ඔෆ් කරන්නේ runway 22 වලින් නම් අනිත් පැත්තට හරවලා තමයි යන්නේ. හොඳ වෙලාවට අද ටේක් ඔෆ් කරන්නේ runway 04 එකකින් හින්දා ළඟටම බලාගත්ත හැකි. දැන් ළඟම එනවා. ළඟටම ආපහු මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. දැන් තමයි මේ එයාක්‍රාෆ්ට් එකේ ලස්සන පේන්නේ. ඔයගලන්ට පේනවද එයාක්‍රාෆ්ට් එකේ ටේල් එකේ පේන්ට් කරලා තියෙන මල? මේ මලේ නම තමයි ඉඩ්ලොයිස් කියන්නේ. ඉතින් මේ මලේ නමම තමයි ඒගොල්ලෝ මේ එයාලයින් එකට දාලා තියෙන්නේ. මම හොයලා බලපු විදිහට ඉඩ්ලොයිස් කියන්නේ ස්විට්සර්ලන්තයේ ජාතික පුෂ්පය. ඔන්න දැන් එයාක්‍රාෆ්ට් එක runway 04 එකේ ලයින් අප් වෙලා ඉන්නේ. තව ටිකකින් ටේක් ඔෆ් කරයි. ටේක් ඔෆ් සවුන්ඩ් එකත් අහන්නකෝ. ඔය විදිහට තමයි එහෙනම් මම වීඩියෝ එක ගත්තේ. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ තව යාළුවෝ ඉන්නවා නම් ඒවියේෂන් වලට ආස ඒගොල්ලොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ගිහින් එන්න.